ආයුබෝවන් සෞරග්‍රහ මණ්ඩලයේ පියා විදිහට සැලකෙන සූර්යයා එහෙමත් නැත්නම් රවි ග්‍රහයාට ජ්‍යොතිෂයේදී ලැබෙන්නේ ප්‍රබල ස්ථානයක්. සිංහ ලග්නයේ අධිපති ග්‍රහයා විදිහට සැලකෙන්නේ රවි. සෑම ආකාරයකම බලය පිළිබඳව හැඟවෙන රවිගේ පිහිටීම අනුව සමහර මිනිස්සුන්ට රජුන්ට සමාන ගතිගුණ හිමි වෙනවා. නායකයින්ට සහ ප්‍රධානීන්ට ඒ වගේම පාලකයින්ට රවි බලවත් වීම තුළ ලැබෙන බලය වඩාත් හොඳින් ගැලපුණත් සාමාන්‍ය මිනිස්සුන්ට රවි බලවත් වීම සමහර වෙලාවට ටිකක් ගැටලුකාරී වෙන්නත් පුළුවන්. ඒ මොන වගේ වෙලාවලද කියලා අපි ඉස්සරහට බලමු. අද වීඩියෝවෙන් අපි සූදානම් වෙන්නේ කේන්ද්‍රයේ රවි පිහිටා තියෙන ස්ථානය අනුව ඔයාට ලැබෙන ප්‍රතිඵල ගැන දැනගන්න. එහෙනම් වීඩියෝ එක පටන් ගන්න කලින්ම වීඩියෝ එකට ලයික් එකකුත් දාලා මෙන්න පුළුවන් නේද? ඒ ගමන්ම channel එක subscribe කරගෙන මෙමු. හරි. දැන් ඔන්න ඔයාගේ කේන්ද්‍රය අතට අරගෙන පෙරලලා බලන්න කේන්ද්‍රයේ තියෙන කොටු 12 කොහේ හරි තැනක රයන්නක් ලියවිලා තියෙනවද කියලා. අපි කේන්ද්‍රයේ කොටු ගණන් කරන්නේ ඔරලෝසුවේ කටු කරගෙන පැත්තට නෙමෙයි අනිත් පැත්තට. එහෙම ගණන් කරගෙන යනකොට මේ රයන්න තියෙන්නේ කීවෙනි කොටුවේද? අන්න ඒ කොටුවේ අංකය අනුව ඔයාගේ ජීවිතේට රවිගෙන් ලැබෙන බලපෑම ගැන තමයි අද අපි කතා කරන්නේ. දැන් බලන්න ඔයාගේ කේන්ද්‍රය දිහා ලග්නය සටහන් වෙලා තියෙන කොටුවට උඩින් තියෙන පළවෙනි කොටුවේ රයන්න සටහන් වෙලා තියෙනවා නම් ඔයා බොහොම උද්‍යෝගීමත් පිබිදුණු ගති තියෙන කෙනෙක්. මොන කටයුත්තකටවත් ඔයා පසුපට වෙන්නේ නැහැ. ඔයා මොන දෙයක් කරන්න ගියත් එතන ඉන්න අනිත් අයට වඩා බොහොම හොඳින් ඔයාව කැපිලා පේනවා. ඔයාට හොඳ පරිපාලන ශක්තියක් තියෙනවා. කරන වැඩේ හොඳින් හසුරවන්න හැකියාවක් තියෙනවා. පොඩ්ඩක් පිළිබෑව තෙම්බිරිස්සාව හැදෙන අය අතරේ ඔයා ප්‍රතිශක්තිය අතින් ටිකක් ඉහළ කෙනෙක්. ඒත් හදිසියේ ඇතිවෙන රෝග පීඩා ඔයාට ඉක්මනට වැළඳෙන්න පුළුවන්. රවි ග්‍රහයා ලග්නයේ පිහිටලා තියෙන අයට උෂ්ණාධික රෝග වැළඳෙන්න තියෙන ඉඩකඩක් ටිකක් වැඩි. ලග්නයේ රවි බලවත්ව පිහිටලා තියෙනවා නම් ඔයා ටිකක් ආඩම්බර කෙනෙක්. කාටවත් ලේසියෙන් යටත් වෙන්නේ නැහැ. ඔයාගේ කේන්ද්‍රයේ රවි ග්‍රහයා පිහිටලා තියෙන්නේ දෙවෙනි කොටුවේ නම් ඔයා ටිකක් වැඩිපුර කතා බහට බර කෙනෙක්. රවි දෙවැන්නේ දුර්වල නම් ඇස් රෝග ඇති වෙන්න ඉඩ තියෙනවා. විවාහයෙන් පස්සේ දෙන්න දෙමහල්ල අතරේ ටිකක් වැඩිපුර ගැටුම් ඇති වෙන්නත් ඉඩ තියෙනවා. දෙවැන්න රවිට ඒ තරම්ම යහපත් තැනක් නෙවෙයි. රවි පිහිටලා තියෙන්නේ තුන්වෙනි කොටුවේ නම් ඔයා බොහොම වික්‍රමාන්විත පුද්ගලයෙක්. ඔයාට හොඳ අධ්‍යාපනයක් ලබන්න වාසනාව තියෙනවා. ඒ වගේම තමයි පොත්පත් ලිපි ලේඛන කටයුතු වලට බොහොම යහපත් පිහිටීමක්. ඔයා ධෛර්ය සම්පන්න නිරෝගී කරුණාවන්ත කෙනෙක්. ඒ වගේම තමයි හික්මුණු චරිතයක් සහිත ප්‍රසිද්ධිය ලබන්න වාසනාව තියෙන කෙනෙක්. ඔයා පවුලේ කීවෙනියා වුණත් අනිත් සහෝදර සහෝදරියන් අතරේ දැනුම් තේරුම් තියෙන මූලිකයා විදිහට ඔයාව කැපිලා පේනවා. අනිත් අය ඔයාව හඳුනගන්නේ පවුලේ ඉන්න දැනුගත් බුද්ධිමත් පුද්ගලයා විදිහට. හතරවෙනි කොටුවේ රවි පිහිටීම නම් ඒ තරම් සුබ නැහැ. ජ්‍යොතිෂයේදී හතරවැන්න හඳුන්වන්නේ පොළවේ යටි පැත්ත කියලා. රවි නිතරම තමන්ගේ බල පරාක්‍රමය පතුරවන්නේ පොළවෙන් ඉහළදී නිසා හතරවැන්නේදී රවි දුර්වලයි කියලා තමයි කියවෙන්නේ. රවි හතරේ පිහිටලා තියෙනවා නම් දෙමව්පියෝ නෑදෑයෝ ඔයත් එක්ක ටිකක් විරසක වෙන්න පුළුවන්. ගේදොර ඉඩකඩම් ගැන ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. පවට බය නැති හිතක් ඇති වෙන්නත් මේ පිහිටීම හේතු වෙනවා. ආමාශයේ දැවිල්ල සහගත බව වැඩි වෙන්න පුළුවන්. ඒත් හතරවැන්න රවිට සුබ රාශියක් වෙලා එතන රවි පිහිටලා තිබුණොත් ජීවිතයේ අවසාන කාලයේදී බොහොම ඉහළ දියුණුවක් ලැබලා ප්‍රසිද්ධ පුද්ගලයෙක් විදිහට සමාජයේ බබලන්න ඔයාට පුළුවන්. රවි පස්වැන්නේ පිහිටීම දරුඵල අඩු වෙන්න හේතුවක් විදිහට තමයි ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ. ඒත් පස්වැන්න අධ්‍යාපනය සම්බන්ධයෙන් කියවෙන ස්ථානය නිසා ඔයා සියලුම විද්‍යාවන්හි නිපුණ ඊටාම උගත් පුද්ගලයෙක් බවට පත් වෙන්න මේ පිහිටීම හේතුවක් වෙනවා. රවි පිහිටලා තියෙන්නේ 6 වෙනි කොටුවේ නම් ඔයා සතුරන් යටත් කර ගැනීමේ බලයක් සහිත කෙනෙක්. බොහොම සූරවීර දියුණු කෙනෙක් විදිහට ඔයාව ප්‍රසිද්ධියට පත් වෙන්න පුළුවන්. විවිධ වගකිව යුතු රාජකාරී වලට ඊටාම සුදුස්සෙක් විදිහට ඔයාව નિરાයාසයෙන්ම තේරීපත් වෙනවා. ඔයාගේ ලෞකික ආශාවන් සහ ශාරීරික අවශ්‍යතාවයන් ටිකක් වැඩි. රවි 6 වෙනි බලවත් නම් අනිත් අයට සාපේක්ෂව ඔයා බොහොම නිරෝගී කෙනෙක්. 7 වෙනි කොටුවේ රවි පිහිටලා තියෙනවා නම්
මලබද්ධය වගේ රෝගවලට ඔයා බොහොම පහසුවෙන් ගොදුරු වෙනවා. ඒ වගේම මුත්‍රාශය ආශ්‍රිත රෝගත් ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඔයාට විවාහයට ලැබෙන්නේ ටිකක් අහංකාර යටත් වෙන්න කැමති නැති විදිහේ සහකාරයෙක් හෝ සහකාරියක්. ඔයාට ලේසියට නැමෙන්නේ නැති කෙනෙක් නිසා දෙන්න අතරේ වාද විවාද ගැටුම් ඇති වෙන්නත් ඉඩ තියෙනවා. ඔයා දැන් ඒකට හේතුව දන්න හින්දා ටිකක් කල්පනාවෙන් වැඩ කරන්න. මේ පිහිටීමත් එක්ක අනුන් එක්ක හවුල් කටයුතු ඒ තරම් ලේසි නෑ. හිතලම ඉවසීම පවත්ව ගන්න ඔයා උත්සාහ කරන්න ඕනේ. රවි පිහිටලා තියෙන 8 වෙනි රාශිය නම් ඔයා ටිකක් තද හිතක් තියෙන කෙනෙක්. සමහර විට ඔයාට කවුරු හරි කරපු හොඳ දෙයක් වුණත් ඔයා අමතක කරලා දාන්න දෙපාරක් හිතන්නේ නැහැ. 8 වෙනි රවි බලවත්ව පිහිටීමෙන් හවුල් ව්‍යාපාර වලින් ලාභ ලැබෙන්න ඉඩ තියෙනවා වගේම දුර්වල වුණොත් පාඩු සිද්ධ වෙන්නත් පුළුවන්. ඔයාගේ කේන්ද්‍රයේ රවි පිහිටලා තියෙන්නේ 9 වෙනි කොටුවේ නම් ඔයා ප්‍රිය පාර්ශවයෙන් ලැබෙන දායාද ගැන කියවෙනවා. මවට වඩා පියත් එක්ක ඔයාගේ සම්බන්ධතාවය වඩා තද ගැඹුරු එකක්. ඒත් බොහෝ දුරට ඔයාගේ විවාහය සිද්ධ වෙන්නේ පියාගේ කැමැත්තක් නැතුව. ඔයාට උපතින්ම පිහිටපු තියුණු නුවණක් තියෙනවා. ඒ නිසාම හොඳ අධ්‍යාපනයක් ලබන්න පුළුවන්. ඒ වගේම පිට රටවල් වල සංචාරය කරන්නත් පුළුවන් වාසනාවක් තියෙනවා. පවුලේ සහෝදර සහෝදරියන් අතරේ ඥාති හිත මිත්‍රාදීන් අතරේ ප්‍රකටව පේන ප්‍රධානීක් බවට ඔයා පත් වෙනවා. සමාජයේ පවා බොහොම ප්‍රකට නමක් තියෙන කෙනෙක් විදිහට ජීවත් වෙන්න ඔයාට වාසනාව තියෙනවා. රවි පිහිටලා තියෙන 10 වැන්නේද? එහෙමනම් ඔයා දවල් කාලේ ඉපදුණු කෙනෙක් නම් රවිගෙන් ලැබෙන්න ඕනි සියලුම බලය ලැබෙනවා කියලා තමයි ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ. දවසේ කොයි වෙලාවක ඉපදුණත් රවි 10 පිහිටපු අයට උසස් තනතුරු, ප්‍රසිද්ධිය, කීර්තිය, ලෞකික සැප සම්පත් සහ නම්බුනාම, නැනනුවන මේ සියල්ල ලබන්න වාසනාව තියෙනවා. 11 වෙනි කොටුවේ රවි පිහිටලා තිබීම සියලුම අරිෂ්ඨ දෝෂ භංග කරන පිහිටීමක් විදිහට සඳහන් වෙනවා. අනිත් ග්‍රහයන්ගෙන් එදෙන නරක බලපෑම් අඩු වෙන්න හෝ සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්න රවි 11 වෙනි පිහිටීම හේතුවක් වෙනවා. ඔයා බොහොම උසස් මිත්‍රයන් සිටින කෙනෙක්. ඒ වගේම තමයි ඒ අයගේ ලාභ ප්‍රයෝජනත් ඔයාට ලැබෙනවා. ඒ වගේම ඔයා යන එන තැන්වල ඔයාට හොඳ පිළිගැනීමකුත් ලැබෙනවා. මේ පිහිටීම ලෞකික ජීවිතයට ඉතාම හොඳ පිහිටීමක්. රවිගේ බලය මෙතනදී අඩු වෙනවා නම් අඩු වෙන්නේ රවිට සතුරු හෝ පාපග්‍රහයන් එක්ක රවි සංයෝග වෙලා හිටියොත් විතරයි. රවි පිහිටලා තියෙන 12 වෙනි කොටුවේ නම් රවිගේ දශා කාලයේදී නඩු හබවල පැටලෙන්න ඉඩකඩ තියෙන හින්දා කල්පනාකාරීව පරිස්සමින් වැඩ කරන්න. ජීවිතේ මුල් කාලේදී වියපැහැදම් වැඩිවීම සහ එකතැන නොරැඳී ඇවිදින්නට සිදුවීම ඔයාලට කරදරයක් වගේ දැනෙන්න පුළුවන්. ඒත් කල් යන්න ඒ කරපු වියදම් සහ ගමන් පිමන් වලින් ඔයාලට ප්‍රතිඵල ලැබෙනවා. ජීවිතයේ අග කාලයේ සුව පහසුව ගත කරන්නත් වාසනාව තියෙනවා. ඔයාලට තියෙන ස්වභාවයෙන්ම අනුකම්පා සහගත හදවතක් නිසා රෝගීන්ට වගේම අසරණයන්ට උපස්ථාන කිරීම සහ සැලකීම වගේ කටයුතු වලට ඔයා කිසිම අකමැත්තක් නැතුව ඉදිරිපත් වෙනවා. ඉතින් මේ ගති ලක්ෂණ ඔයා ළඟ තියෙනවා නම් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න දැම්මම අමතක කරන්න එපා. මම මේ කියපු දේවල් වෙනස් වෙන්න අනිත් ග්‍රහයන්ගේ පිහිටීම් සහ රවි සමග සංයෝග වෙන ග්‍රහයන්ගේ බලපෑම හේතුවක් වෙන්න පුළුවන්. මේ වීඩියෝ මාලාවෙන් සෑම ග්‍රහයකගේම පිහිටීම ග්‍රහ සංයෝග ආදී ගැන සවිස්තරාත්මකව පැහැදිලි කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ ඔස්සේ ඔයාට ඔයාගේ ජීවිතය ගැන ස්වයං අවබෝධයක් ලබාගෙන ඔයාගේ ජීවිතයේ අඩුපාඩු සකස් කරගෙන ඉදිරියට යන්න ඔයාටම පුළුවන් වේවි. ඔයා ජ්‍යොතිෂයට කැමැත්තක් දක්වන හෝ ඉගෙන ගන්න ආශාවක් දක්වන කෙනෙක් නම් මේ වීඩියෝ මාලාවෙන් ඔයාගේ දැනුම පුළුල් කරගන්නත් අවස්ථාව ලැබෙනවා. ඒ හැම වීඩියෝ එකක්ම මග නොහැරෙන්න channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් ග්‍රහ පිහිටීම් එක්ක ඔයාට ලැබෙන ප්‍රතිඵල ගැන කතා කරන්න ඉදිරි වීඩියෝවකින් හමු වෙනතුරු ගිහින් එන්නම්. ජය වේවා.